ආයුබෝවන් දුවේ පුතේ. ඔන්න අද අපි කතා කරන්න යන්නේ ශිෂ්‍යත්වයට ඉගෙන ගන්න ඕනම ප්‍රස්තාව පිරුලක් වන ආඩි 7 දෙනාගේ කැදහැලිය වගේ කියන ප්‍රස්තාව පිරුලයි. ඔන්න අපි පුංචි ලස්සන කතාවක් හදලා තියෙන මේකට අපි මුලින්ම ඒ කතාව බලයිමුකෝ. ඔන්න එකමත් එක කාලෙක අපේ අල්ලපු රටේ ඒ කියන්නේ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙන් ශාස්ත්‍ර කීමට හැකි මිනිස්සුන් ලංකාවට සංක්‍රමණය වුණා. එයාලව හැදින්වුවේ ආඩීන් කියලයි. ආඩින් විසින් ශාස්ත්‍ර කිව්වට පසුව මුදල් වෙනුවට හාල් තමයි කුඩා ප්‍රමාණවලින් මිනිසුන් ඔවුන්ට ලබා දුන්නේ. ආඩින් රාත්‍රී කාලයේ ගිමන් හරින්නේ අම්බලම් වලයි. මෙයාලා 7 දෙනා ඉතා මිතුරුව කාලය ගත කළා. රාත්‍රිය පැමිණෙනවත් සමගම එක්කෙනෙක් මෙහම කිව්වා. අපි අද රෑට අපි එක් රැස් කරගත් හාල් වලින් මිට බැගින් දාලා කැද මුට්ටියක් සාදාගමු. 7 දෙනාම තමන් සතු හාල් වලින් මිට බැගින් කැද හදන්න දෙන්න එකග වුණා. ආඩි 7 දෙනා කතා කරගත්ත විදිහට හාල් මිට බැගින් තම මළු වලින් අරන් දාන්න ඕන වෙලාව පැමිණියා. පළමුවැන්න මුක්තිය ළඟට ගිහින් මෙහෙම කල්පනා කළා. අනෙක් 6 දෙනාම හාල් මිට බැගින් දාන නිසා මං හාල් දාන්න ඕන නැහැ. ඔන්න මම මගේ හාල් මිට දැම්මා. ඔන්න දරුවනේ පුදුමේ කියන්නේ අනෙක් ආඩි 6 දෙනත් එලෙසම හිතලා මුට්ටියට කිසිවෙක් හාල් දැම්මේ නැහැ. කිසිවෙක් හාල් නොදැමූ බැවින් වතුර මුට්ටිය උණු වූ පසු කැද වෙනුවට නිකන් උණු වතුර පමණක් බීලා බඩගින්න නිවා ගන්න වුණා. එහෙනම් දුවේ පුතේ ඔන්න ආඩි 7 දෙනාගේ කැදහැලිය වගේ කියන ප්‍රස්තාව පිරුලේ තේරුම තමයි අනුන් රවටන්නට ගොස් තමන් රැවටීම. ශිෂ්‍යත්වයේ විශිෂ්ටයා රසික වික්‍රමරත්න 2 3 4 5 නව පන්ති ආරම්භයි.